වසර ගණනාවක් තිස්සේ මේ කතාව සිනමා චිත්‍රපටවලට වගේම අද්භූත කතන්දරවල විතරක් සීමා වුණා. ඒ තමයි පිටසක්වල ජීවි. නමුත් අද නාසා ආයතනය එහෙමත් නැත්නම් ලෝකයේ වඩාත්ම කීර්තිමත් විද්‍යා ආයතනය නිල වශයෙන් පිටසක්වල ජීවීන් සොයන ගමන ගැන කතා කරනවා. ඒත් ඒ ගමන ඔබ හිතන තරම් ලේසි නැහැ. මේක නිකම් පිටසක්වල ජීවීන් ගැන වීඩියෝ එකක් නෙවෙයි. ඒ නිසා මේ වීඩියෝ එක අවසානයේදී ඔයාලට දැනුණ දේ අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එකේ මුලදීම මතක් කරන්න තාම අපිව subscribe කරලා නැත්නම් ඉක්මනට පහළ තියෙන subscribe button එක click කරලා වීඩියෝ එකට like කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. නාසා ආයතනය පටන් ගත්තෙම පිටසක්වල ජීවීන් හොයන අරමුණින්. එය ආරම්භයේදී එක්සෝබයොලොජි ලෙස හැඳින්වූ අතර පසුව ජීවය පිළිබඳ තාරකා විද්‍යාව එහෙමත් නැත්නම් ඇස්ට්‍රෝබයොලොජි ලෙස නම් කළා. අපිට මුලින්ම විසඳන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි. මේ විශ්වයේ අපි ඉන්නේ තනියමද? මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න විද්‍යාඥයින් දෙපැත්තකට බෙදලා ඉන්නවා. එක් කණ්ඩායමක් විශ්වාස කරන්නේ ජීවය විශ්වයේ සෑම තැනකම තිබිය හැකි බවයි. අපේ මන්දාකිනියේ තරු බිලියන ගණනක් සහ ග්‍රහලෝක පද්ධති බිලියන ගණනක් තියෙනවා. ඉතින් ජීවය පවතින්නේ පෘථිවියේ පමණක් කියන එක තාර්කික නැහැ කියලායි ඔවුන් තර්ක කරන්නේ. අනෙක් කණ්ඩායම කියන්නේ ජීවය අතිශයින්ම දුර්වල දෙයක් බවයි. ඔවුන් පවසන්නේ පෘථිවියේ ජීවය ඇතිවීමට අතිශයින්ම දුර්ලභ සිදුවීම් මාලාවක් බලපෑවා කියලායි. ඇත්තටම ඔයාලා හිතන්නේ මේ විශ්වයේ පිටසක්වල ජීවීන් ඉන්නවා කියලාද? එහෙමත් නැත්නම් සමහර විද්‍යාඥයින් කියන විදිහට පෘථිවියේ විතරක් ජීවය තියෙනවා කියලාද? ඔයාගේ අදහස කමෙන්ට් කරන් යන්න. නාසා ආයතනය මේ මතයන් දෙකම සැලකිල්ලටගෙන තමන්ගේ ගවේෂණ ඉදිරියට කරගෙන යනවා. ඔවුන් එක ග්‍රහලෝකයක් හෝ චන්ද්‍රයෙක් තුල ජීවය සොයන අතරම දුරින් පිහිටි ග්‍රහලෝක දෙස විමර්ශනය කරනවා. නාසාහි අඟහරු ගවේෂණය පෘථිවියෙන් පිට ජීවය තිබුණාදැයි සොයා බැලීමේ වැදගත්ම මෙහෙයුම් අතරින් එකක්. පෙරසීවරස් රෝවර් යානය අතීතයේ ක්ෂුද්‍රජීවීන්ගේ පැවැත්ම පිළිබඳ සාක්ෂි සොයමින් සිටිනවා. එය මේ සඳහා විශේෂ උපකරණ ගොඩක් භාවිත කරනවා. සුපර්කැම් නම් උපකරණය ලේසර් කිරණයකින් පාෂාණවල සංයුතිය විශ්ලේෂණය කරනවා. ෂෝලක් නම් උපකරණය පාරජම්බුල කිරණ ලේසර් භාවිතයෙන් කාබනික අණු සහ ඛනිජ ද්‍රව්‍ය හඳුනා ගන්නවා. අඟහරුට අමතරව තවත් කුතුහලය දනවන ස්ථානයක් තියෙනවා. ඒ තමයි බ්‍රහස්පතිගේ චන්ද්‍රයා වන යුරෝපා. විද්‍යාඥයින් විශ්වාස කරන්නේ එහි අයිස් කවචයට ගැඹුරු සාගරයක් තිබෙන බවයි. යුරෝපා ක්ලිපර් මෙහෙයුම ඒ සාගරයේ ගවේෂණය කරන්න තමයි සූදානම් වෙන්නේ. පීසන් නම් රේඩාර් උපකරණයකින් අයිස් කවචයේ ඝනකම සහ යටින් ඇති විලි සොයනවා. ජේම්ස් සහ අයිස්මැග් නම් උපකරණ වලින් සාගරයේ ගැඹුරු සහ ලවණතාවය මනිනවා. ඉතින් මේ වගේ මෙහෙයුම් වලින් නාසා ආයතනය අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය සොයනවා. නමුත් ඊටත් එහා ගිය ගවේෂණක් තියෙනවා. පිටසක්වල ජීවීන් සොයන්නට නාසා භාවිත කරන විශිෂ්ටතම උපකරණය තමයි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය. මේ දුරේක්ෂයෙන් පිටසක්වල ග්‍රහලෝකවල වායුගෝලයේ ජීවීය සලකුණු සොයන්න පුළුවන්. ඒ වගේම එය අපේ සූර්යයාට සමානව තාරකාවක් වන ඇල්ෆා සෙන්චරි ඒ වටා ග්‍රහලෝකයක් තිබෙන බවට ශක්තිමත් සාක්ෂි සොයාගෙන තියෙනවා. විද්‍යාත්මකව ගවේෂණයට අමතරව නාසා ආයතනය මෑතකදී තවත් අභිලාෂයක් වෙත අවධානය යොමු කළා. ඒ තමයි හඳුනා නොගත් අසාමාන්‍ය සංසිද්ධි. නාසා ආයතනය මේ ගවේෂණය වෙනමම සිදු කරන බවත් එය පිටසක්වල ජීවීන් සොයන ගමනට සම්බන්ධ නැති බවත් පැහැදිලි කරා. නාසා ආයතනය විසින් 10 දෙනෙක්ගෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් පත් කර මේ ගැන විද්‍යාත්මකව අධ්‍යයනය කළා. ඔවුන්ගේ අවසන් වාර්තාවේ තිබුණු වැදගත්ම කරුණ තමයි අපට පිටසක්වල ජීවීන් මේ සංසිද්ධි වලට වගකිව යුතු බවට කිසිදු සාක්ෂියක් හමුුනේ නැහැ කියලයි. නමුත් මේක කතාවේ අවසානය නෙමෙයි. නාසා ආයතනය දැන් කරන්නේ අනාගතයේ මේ සංසිද්ධිය ගැන අධ්‍යයනය කරන්න පදනමක් සකස් කරන එක. ඒ සඳහා කෘත්‍රිම බුද්ධිය හෙවත් නැත්තම් AI වැනි තාක්ෂණයක් භාවිත කරන්න නිර්දේශ කරලා තියෙනවා. මේකෙන් පෙන්눔 කරන්නේ නාසා ආයතනය ඕනෑම විෂයක් විද්‍යාත්මකව සාක්ෂි මත පදනම් වූ ක්‍රමවේදයකින් ගවේෂණය කිරීමට කැප වී සිටින බව.
ඉතින් වීඩියෝ එක අවසන් වන විට අපිට ප්‍රධාන ප්‍රශ්නයට තවමත් නිශ්චිත පිළිතුරක් නැහැ. පිටසක්වල ජීවීන් සිටිනවද? නාසාහි ප්‍රධානීන් පවා පුද්ගලිකව විශ්වාස කරන්නේ ඔවුන් සිටින බවයි. නමුත් ඔවුන් ඒ සමගම කියනවා අපට ඒ සඳහා කිසිදු සාක්ෂියක් නැහැ කියලා. මේ අතිවිශාල කුතුහලයක්. අද විද්‍යා ප්‍රබන්ධ සැබෑ විද්‍යාවක් බවට පත්වෙමින් ඉන්නවා. සමහර විට අපේ ප්‍රශ්නෙට පිළිතුර හමුවන්නේ අඟහරු මත ඇති පුරාණ පාෂාණ පුසිලයකින් විය හැකි. නැතහොත් යුරෝපාහි අයිස් සාගරයේ සැඟවුණු සුදුදිවියෙක්ගෙන් විය හැකි. එසේත් නැතිනම් ජේම්ස් වෙබ් දුරේක්ෂයෙන් දුරස්ත ලෝකයකින් හමුවන රසායනික සලකුණකින් විය හැකි. පිළිතුර කුමක් වුවත් නාසාහි දැක්ම පැහැදිලි. ඔවුන් සාක්ෂි ලැබෙනතුරු බලා සිටිනවා. පිරිසක්වල ජීවීන් සොයා යන ගමන කිසිදා අවසන් නොවන ගමනක්. එය තවත් පරිච්ඡේදයක් ආරම්භ කරන විතරයි. ඉතින් මේ තමයි මට හොයාගන්න පුළුවන් වුණු විස්තර ටික. සමහර විට මීට වඩා දේවල් දන්න අය ඇති. ඒවත් අනිත් අයට දැනගන්න කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මමත් ඒ ගැන තව විස්තර හොයලා මේ වගේම වීඩියෝ එකක් ගේන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.